මේ දවස්වල බොහෝ අයගේ කතාබහට ලක් වෙලා තියෙන සුපිරි තරගය තමයි කෝඩි රෝඩ්ස් සහ ජෝන් සීනා අතර රෙස්ලමේනියා 41 දී පවත්වන අන්ඩිස්පියුටඩ් WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් තරගය ගැන. දැන් මේ වෙන විට මොවුන් දෙපළ අතර තරගය අවසන් වෙන්න පුළුවන් ආකාර කිහිපයක් ගැන තොරතුරු හෙළි වෙලා තිබෙනවා. අපි මේ අවස්ථා මොනවද කියලා මේ වීඩියෝවෙන් ප්‍රධාන වශයෙන් කතා කරමු. හොලිවුඩ් සුපිරිතරුවක් වන ජෝන් සීනා අන්ඩිස්පියුටඩ් WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් ටයිටල් එක සඳහා රෙස්ලමේනියා 41 දී ඇමරිකන් නයිට්මෙයාර් නම් කෝඩි රෝඩ්ස් සමග තරඟ වදින්නට නියමිතව තිබෙනවා. දවසින් දවස උණුසුම වැඩි වීගෙන එන මේ බ්ලොක්බස්ටර් තරඟය බැහැ දකින්න මල්ලෝව රසිකයන් දැඩි ආශාවකින් සහ උනන්දුවෙන් සිටිනවා. දැන් වර්තමානයේ වන විට ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර ප්‍රොමෝස් කිහිපයක්ම පවත්වලා ඉවරයි. තව ඕනනම් උපරිම එපිසෝඩ් දෙකක් වගේ තමයි රෙස්ලමේනියා 41කට කලින් පවත්වන්නට ඉතිරි වෙලා තියෙන්නේ. අපිට පහුගිය රෝ එපිසෝඩ් එකේදී කෝඩි රෝඩ්ස් සහ ජෝන් සීනා අතර ඇක්ෂන් බ්ලොක් එකක් බලා ගන්නට පුළුවන් වුණා. නමුත් මුලදී ඒ කියන්නේ එලිමිනේෂන් චැම්බර් වල ජෝන් සීනා සමග එකට එකතු වෙලා සටනට බැස්ස ෆයිනල් බොස් ද රොක්ගේ මේ දක්වා කිසිම සද්දයක් නැහැ. නමුත් ලොකු විශ්වාසයක් තිබෙනවා ලබන රෝ එපිසෝඩ් එකේදීවත් රොක් රිටර්න් වෙලා ඔහුගෙන් ප්‍රොමෝ එකක් බලා ගන්නට ලැබෙවි කියලා. අපි ඒ ගැනත් ඉදිරියට කතා කරමු. මේ වෙනකන් සිදුණු ප්‍රොමෝස් වලින් සහ බොහෝ වාර්තාවලට අනුව ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස්ගේ රෙස්ලමේනියා 41 දී පවත්වන්නට නියමිතව තිබෙන තරඟය අවසන් වෙන්නට පුළුවන් ආකාරයන් කිහිපයක්ම හෙළි වෙලා තිබෙනවා. අපි ඒ ගැන දැන් කතා කරමු. අංක 1 සියලුම අවාසි සහගත තත්ත්වයන් කෝඩි රෝඩ්ස් ඔහුට වාසි සහගත විදිහට පත් කරගන්නටත් පුළුවන්. දැනට පවතින තත්ත්වයට අනුව ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර පවත්වන තරගයේ හැම දෙයක්ම හැඩගැහිලා තියෙන්නේ කෝඩි රෝඩ්ස්ට අවාසි වන විදිහට. මේ නිසා කෝඩි රෝඩ්ස් මේ තරගයේදී පරාජය වෙන්න වැඩි ඉඩකඩක් තිබෙන බවට වාර්තා වෙනවා. කොච්චර අසාර්ථකත්වයන් වලට මුහුණ දුන්නත් ෆීනික්ස් කුරුල්ලෙක් මෙන් නැවත නැවතත් යලි නැගී සිටින කෝඩි රෝඩ්ස්ගේ පළමු WWE කාලයේදී අසාර්ථකත්වයට පත් වුණත් නැවත 2022 දී WWE වලට රිටර්න් වෙලා නැවත සාර්ථකත්වයට පත් වුණු කෝඩි රෝඩ්ස් ඔහුගේ උච්චතම අවස්ථාව ලබන්නේ 2024 රෙස්ලමේනියා වල රෝමන් රේන්ස් සමග පැවැත්වුණු අන්ඩිස්පියුටඩ් WWE යුනිවර්සල් චැම්පියන්ෂිප් ටයිටල් එක ජයග්‍රහණය කිරීමත් සමගයි. මේ විදිහට WWE වල ලොකු පෙරලියක් සිදු කරපු රෙස්ලර් කෙනෙකු තමයි මේ කෝඩි රෝඩ්ස් කියන්නේ. පහුගිය එලිමිනේෂන් චැම්බර් වල ජෝන් සීනා සමග ෆයිනල් බොස් ටීම් අප් වුණාට පස්සේ කෝඩි රෝඩ්ස් තමන්ගේ තැන ඒ විදිහටම තියාගෙන WWE වල ලොකුම නම් දෙකක් වන ජෝන් සීනා සහ ද රොක් යන දෙන්නටම එගේන්ස්ට් වෙලා ඔහුගේ පැත්තේ කිසිම සපෝට් එකකට කවුරුත් නැති වුණත් තනි පුද්ගලයෙකු ලෙස සටන් කරන්නට කෝඩි රෝඩ්ස් වර්තමානයේ වන විට ගොඩනැගී සිටිනවා. දැන් නිර්මාණය වෙලා තිබෙන ලොකුම ත්‍රෙට් එක තමයි ජෝන් සීනාට එරෙහිව කෝඩි රෝඩ්ස් ජය ගන්නට පුළුවන් වුණොත් කෝඩි නිසකවම WWE ඉතිහාසයේ ඉදිරියට එන පුරාවෘත්තයන්ගෙන් කෙනෙකු ලෙස ඔහුගේ ස්ථානය තහවුරු කරගන්න මේක හොඳම අවස්ථාවක් වෙනවා. මේ නිසා මෙවර ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර තරගයේදී කෝඩිට එරෙහිව තිබෙන සියලුම අවාසීන් ඔහුට වාසි සහගත තත්ත්වයන් කරගෙන අලුත් වාර්තාවක් පිහිටුවන විදිහට තරගය අවසන් වෙන්නටත් පුළුවන්. අංක 2 සුපිරි මල්ලවපොරතරු රික් ෆ්ලේයර්ගෙන් තරගයට එල්ල වෙන්න පුළුවන් බාධාව. ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් තරගයට ඇවිල්ලා බාධා කරන්න ලොකු ඉඩකඩක් තිබෙන ලෙජන්ඩ් කෙනෙකු තමයි රික් ෆ්ලේයර් කියන්නේ. හේතුව බැලුවොත් මේ දක්වා ජෝන් සීනා 16 වතාවක් චැම්පියන් වෙලා තිබෙන වාර්තාවට ඊක්වලයිස් කරලා තියෙන එකම රෙස්ලර් රික් ෆ්ලේයර් නිසා. දැනට WWE ඉතිහාසයේ වැඩිම වාර ගණනක් එනම් 16 වතාවක් වර්ල්ඩ් චැම්පියන් වෙලා තිබෙන ගෞරවයට ජෝන් සීනා සහ රික් ෆ්ලේයර් යන දෙන්නම හිමිකම් කියනවා. රික් ෆ්ලේයර් මොන්ගේ තරගයට ඇවිල්ලා ඇයි බාධා කරන්නේ කියලා බැලුවොත් වාර්තාවලට අනුව එකක් ඔහු තරගයේදී ජෝන් සීනා දින්නට පස්සේ ජෝන් සීනාට චියර් කරන්න එන්න පුළුවන්. නමුත් මීට වඩා බලවත් කාරණාව තමයි ජෝන් සීනා තරගයේ දිනන එක වළක්වන්නට එන්න පුළුවන් කියලා වාර්තා වෙනවා. මේ නිසා ජෝන් සීනාට රික් ෆ්ලේයර්ගේ වාර්තාව අභිබවා යන්නට නොදී නවත්වා ගන්න පුළුවන් වෙනවා. අංක 3 ජෝන් සීනා ෆයිනල් බොස් රොක්ගේ උදව්වෙන් කෝඩි රෝඩ්ස්ව පරාජය කරයි. ජෝන් සීනා එලිමිනේෂන් චැම්බර් තරගයේ දිනීමෙන් අනතුරුව රසිකයන් හැමෝම පුදුම වන විදිහට ද ෆයිනල් බොස් ද රොක්ගේ අනට කීකරු වෙලා කෝඩි රෝඩ්ස්ව පහර දීලා තිබුණා. මෙහෙම සිද්ධ වෙන්න හේතුව කෝඩි රෝඩ්ස් ෆයිනල් බොස්ගේ අනට කීකරු නොවූ නිසා. මේ නිසා ජෝන් සීනා රොක් සමග එක් වෙලා දැන් වර්තමානයේ කෝඩි රෝඩ්ස් දැවැන්ත තර්ජනයක් වෙලා තිබෙනවා. මොකක් නිසාද මොවුන්ගේ හවුල්වීම කෝඩි රෝඩ්ස් ලොකු තර්ජනයක් වෙලා තියෙන්නේ කියලා බැලුවොත් ඒකට හේතුව පහුගිය රෙස්ලමේනියා වලත් ෆයිනල් බොස් රොක් රෝමන් රේන්ස්ට උදව් කරන්න ඇවිල්ලා හිටියා. නමුත් ඒ ප්‍රයත්නය ලොකු අසාර්ථකත්වයෙන් තමයි අවසන් වුණේ.
මේ නිසා මෙවර ෆයිනල් බොස් ද රොක් ජෝන් සීනාට උදව් කරන්නට ඇවිල්ලා සිටිනවා. මේ සැරේ රොක්ගේ ප්‍රයත්නය අසාර්ථක වෙන්නට WWE ලා ඉඩ දෙන එකක් නැහැ. සහ තවත් ලොකුම හේතුවක් තමයි මේක ජෝන් සීනාගේ අවසාන රෙස්ලමේනියා තරඟය නිසා ජෝන් සීනා 17 වන චැම්පියන්ෂිප් දඩයමත් මේ තුලින් සක්සස් කරලා දේවි කියලා වාර්තා වෙනවා. මේ නිසා මෙවර රෙස්ලමේනියා වල ජෝන් සීනාගේ සහ ගියවර ෆේලියර් වුණු රොක්ගේ උත්සාහයද මෙවර සාර්ථක වෙයි කියලා වාර්තා වෙනවා. මේ නිසා ජෝන් සීනා මෙවර කෝඩි රෝඩ්ස් සමග පවත්වන අන්ඩිස්පියුටඩ් WWE Universal Championship title තරඟයේදී රොක්ගේ උදව්වෙන් ජයග්‍රහණය කරයි කියලා වාර්තා වෙනවා. අංක 4 ෆයිනල් බොස් ද රොක් බ්ලඩ්ලයින් ලගෙන් සහාය ලබා ගැනීම. මෙම තරඟයේදී ද රොක්ට බ්ලඩ්ලයින් ලගෙන් සහාය ලබා ගැනීම එතරම් අපහසු කාර්යයක් නෙවෙයි. මොකද ගිය අවුරුද්දේ ඉඳන් රොක්ට බ්ලඩ්ලයින් සමග හොඳ ස්ටෝරි ලයින් එකක් තිබුණා. ඒ වගේම පහුගිය දවස්වල බ්ලඩ්ලයින්ලත් කෝඩි රෝඩ්ස් සමග රයිවල්රි එකක් සිදු කරගෙන හිටියා. මේ නිසා හතුරට හතුරා මිතුරා කියලා කියනවා වගේ ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර තරඟයේදී අත්‍යවශ්‍ය මොහොතේ බ්ලඩ්ලයින් ලගෙන් සහාය ලබා ගන්නට රොක් මේ තරඟයේ බ්ලඩ්ලයින් ලවත් අරගෙන එන්නට බොහෝ ඉඩ අවස්ථා තිබෙනවා. ගිය අවුරුද්දේ පැවැත්වුණු රෝමන් රේන්ස් සහ කෝඩි රෝඩ්ස් අතර පැවැත්වුණු රෙස්ලමේනියා තරඟයේදී රෙස්ලර්ස් හුඟ දෙනෙකුගේ දායකත්වයක් තිබුණා වගේම මෙවරත් ඒ විදිහටම රෙස්ලමේනියා තරඟයත් අවසන් වෙන්නට පුළුවන් කියලා සඳහන් වෙනවා. අංක 5 මේ තරඟයට රෝමන් රේන්ස්ගෙන් එල්ලෙවෙන්න පුළුවන් තර්ජනය. මොකද පහුගිය කාලවකවානුවේ රෝමන් රේන්ස් සහ බ්ලඩ්ලයින් අතර අවස්ථා කිහිපයකදීම ගැටුම් සිදු වුණා. ඊට අමතරව රෝමන් රේන්ස් පහුගිය අවුරුද්දේ සමස්ලෑම් වල රිටර්න් වුණාට පස්සේ රෝමන් සහ කෝඩි රෝඩ්ස් අතර මිතුරු සෙග්මන්ට් ටිකක් WWE ලා පවත්වලා තිබුණා. මේ නිසා ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර තරඟයට බ්ලඩ්ලයින්ලා බාධා කළහොත් නිසැකවම රෝමන් රේන්ස්ගේ පැමිණීමක් බලාගන්නට පුළුවන් වේවි කියලා වාර්තා වෙනවා. රෝමන් රේන්ස්ට මෙවර රෙස්ලමේනියා පළමු දවසේදී CM Punk සහ සෙත් රෝලින්ස් සමග ට්‍රිපල් ත්‍රෙට් සටනක් තබා තිබෙනවා. මේ තරඟය තියෙන්නේ රෙස්ලමේනියා පළමු දවසේ නිසා ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් තරඟයට එන්නට හොඳටම පුළුවන් කමක් තිබෙනවා. මේ නිසා සීනා සහ කෝඩිගේ තරඟයට බ්ලඩ්ලයින්ලා හරස් වුණා නම් රෝමන් රේන්ස් ඇවිල්ලා කෝඩි රෝඩ්ස්ව බේරා ගන්නවා වගේ තරඟය අරගෙන යන්නට පුළුවන්. මේ නිසා ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර තරඟය බ්ලඩ්ලයින් ලගෙන් මික්ස් වුණු හොඳ තරඟයක් ආකාරයට බලා ගන්නට පුළුවන් වේවි. අංක 6 ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඕස්ටින්ගේ මැදිහත් වීම. පහුගිය කාලේ ස්ටෝන් කෝල්ඩ් ට්විටර් මාධ්‍යයේ පණිවිඩයක් දමා තිබුණා රෙස්ලමේනියා 41 දී කෝඩි රෝඩ්ස්ට උදව්වක් ඕන වෙනවා නම් ඒ වෙනුවෙන් ඔහු ඉන්නවා කියලා කියා සිටියා. මේක කෝඩි රෝඩ්ස්ගේ පැත්තෙන් ලොකුම වාසියක් කියලා කියන්නට පුළුවන්. මොකද ගිය රෙස්ලමේනියා වල සුපිරි මල්ලවපොරතරු වන ද අන්ඩර්ටේකර් සහ ජෝන් සීනාගේ පැමිණීමත් සමග තමයි රෝමන් රේන්ස්ගේ පරාජයත් තීරණය වුණේ. එහෙම නැත්නම් ෆයිනල් බොස් රොක්ගේ ප්ලෑන් එක දියත් කර තරඟයේ රෝමන්ව දිනවන්නටත් ඉඩ තිබුණා. නිකම් හරි මේ තරඟයට රොක් බ්ලඩ්ලයින් ලව ගෙනාවා නම් ඔවුන්ගේ බාධාව වළක්වන රෝමන් රේන්ස් එන්නට පුළුවන්. පස්සේ ෆයිනල් බොස් රොක්ගේ බාධාවෙන් කෝඩි රෝඩ්ස් ආරක්ෂා කරන්න ස්ටෝන් කෝල්ඩ් ස්ටීව් ඕස්ටින් නැවිලා කෝඩි රෝඩ්ස්ට උදව් කරන්නට පුළුවන්. තරඟය මේ වගේ ඉවර වුණා නම් ගිය පාර රෙස්ලමේනියාව රෝමන් රේන්ස් සහ කෝඩි රෝඩ්ස් අතර තරඟය වගේ WWE Legends ලගේ රිටර්න් එකත් එක්කම සහ නැවත බ්ලඩ්ලයින් ලගේ දායක වීමත් සමග හොඳ සර්ප්‍රයිස් අවස්ථා ගණනාවකින් සමන්විත තීරණ තරඟයක් බලා ගන්නට පුළුවන් වෙයි. අංක 7 ඩ්‍රූ මර්කින්ටයර්ගේ ටයිටල් පිපාසය. කෝඩි රෝඩ්ස් සහ ජෝන් සීනා අතර තරඟයේදී රොක් ඩ්‍රූ මර්කින්ටයර්ව ගෙනල්ලා හරි නැත්නම් ඩ්‍රූ මර්කින්ටයර් හරි ඇවිල්ලා කෝඩි රෝඩ්ස්ට පහර දීලා තරඟයේ ජෝන් සීනා දිනවන්නටත් පුළුවන්. මොකද පහුගිය එපිසෝඩ් එකේදී රැන්ඩි ඕටන් සහ කෝඩි රෝඩ්ස් අතර සිදුණු ප්‍රොමෝ එක අතරතුර ඩ්‍රූ මර්කින්ටයර් ඇවිල්ලා කෙලින්ම කෝඩි රෝඩ්ස්ගේ චැම්පියන්ෂිප් එක වෙනුවෙන් තරඟයක් ඉල්ලලා හිටියා. සහ ප්‍රොමෝ එක අවසානයේදී කෝඩි රෝඩ්ස්ගෙන් පහර කෑමටද ලක් වුණා. හැබැයි ඩ්‍රූ මර්කින්ටයර් මොවුන්ගේ තරඟයට මෙසේ ආවොත් නිසකවම රැන්ඩි ඕටන් දෙන්නට පුළුවන්. මොකද පහුගිය ස්මැක්ඩවුන් එපිසෝඩ් එකේදී රැන්ඩි සහ කෝඩි රෝඩ්ස් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එම අවස්ථාවේදී රැන්ඩි කෝඩි රෝඩ්ස්ගේ දියුණුව ගැන ප්‍රශංසා කරලා ජෙනුයින් ලෙස රැන්ඩිගේ 13 වන ටයිටල් ෂොට් එක සඳහා චැලෙන්ජ් කරලා තිබුණා. මේ අතරවාරයේදී තමයි ඩ්‍රූ මර්කින්ටයර්ත් ඇවිල්ලා මෙයාලා අතරට ඇවිල්ලා චැලෙන්ජ් කරන්නේ. මේ නිසා ඩ්‍රූ මර්කින්ටයර් කෝඩි රෝඩ්ස්ට රෙස්ලමේනියා වල බාධා කරන්න ආවොත් නිසකවම රැන්ඩි ඕටන් කෝඩි රෝඩ්ස්ව බේරාගන්නයි කියලා කියන්න පුළුවන්. දැනට වාර්තාවලට අනුව අපි මේ කතා කරපු ආකාරයේ එක් විදිහකට ජෝන් සීනා සහ කෝඩි රෝඩ්ස් අතර සටන ඉවර වෙන්නට බොහෝ ලෙස ඉඩකඩ තිබෙනවා. මේ ක්‍රමවලට අමතරව තවත් ක්‍රමයක් ඔබ දන්නවා නම් ඒ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. එහෙනම් මම තවත් හොඳ අප්ඩේට් එකක් සමග නැවත ඔයාලව හමුවන්නම්. ඔබ සැමට සුබ දවසක්.